අසත්පුරුෂ ඇසුර භයානකයි. අසත්පුරුෂයා නිසා එකම එක අසත්පුරුෂකට පුළුවන් පිංගුතුනි, එකම එක අසත්පුරුෂ ඇසුරකට පුළුවන් හදාගෙන ආපු ලස්සන ජීවිතයක් සැනකින් අසන්ට. සේනිය බිම්බිසාර රජුරුවන්ගේ පුතා විදිහට අජාසත් උපදින්නේ සෝතාපන්න වෙන්න තරම් ප්‍රඥාවක් කරා. එයාට ඒ ජීවිතේ සෝවන් වෙන්න ප්‍රඥාවක් තිබ්බා. එයාට මොකද්ද සංසාරේ අවාසනාවක් තියෙන්න ඇති. අච්චර රහතුන් මැද හිත ගියේම දේවදත්තටනේ. අච්චර රහතුන් මැද සැරියුත් මොගලන් මහා කස්සප ආදී රහතන් වහන්සේලාගේ මැද සෙට්ටුනේම දේවදත්නේ. අර උපදවගත්ත ඔක්කොම ටික ඉවරයිනේ. සංසාරේ කොච්චර කල් යන්න ඇද්ද සෝවාන් වෙන්න පිනක් උපදින්නට. ඒ උපදවගත්ත පින නැසෙන්න ගියේ පොඩි අවුරුදු කීපයක් නේ. චුට්ටෙන් නැසුණා. මං හිතන්නේ අපි පිනක් කරලා පතන්න ඕම. එච්චර වටිනවා මේක නා. පිනක් කරන වාරයක් පතන්න අසත්පුරුෂ ඇසුර නම් මට එපා. හොඳ එකක් ඒක නන්නේ. බලන්න ඔය සමාජ මාධ්‍යයේ එහෙම බලනකොට සිවුරු පරවාගෙනත් අසත්පුරුෂයෝ ඉද්දී මට හිතිලා තියෙනවා බෝසත්තුරු පතපු වර කොච්චර වටිනවද කියලා. අපේ ඇස් දෙකට අසත්පුරුෂයෝ දකින්නව නොලැබෙනවා නම් අනේ කොච්චර භාග්‍යයක්ද සැනසෙල්ල. අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂ කතා අපේ කනමායිමකට අහන්න නොලැබෙනවා නම් කොච්චර වාසනාවක්ද සැපයක් මේ හිතට. ඒ නිසා දෙවියෙක්ගෙන් ඉල්ලන්න හොඳ වරයක්. අදින් පස්සේ පින්වතුන්ලා කරන පිනක් ගානේ පතන්ට මට නම් අසත්පුරුෂයන්ගේ ඇසුර එපා.